සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේක තොලයිනේ බයිනරිටෙක් YouTube channel එකත් එක්ක. අද මම කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය 4 වෙනි පාඩමේ තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය පාඩමේ දෙවෙනි කොටස ගැන. අපි පළවෙනි කොටසේදී මොකක්ද සත්‍යතාවක් කියන්නේ, කොහොමද සත්‍යතාවක් අඳින්නේ, කොහොමද ඒකේ රටාව හැදෙන්නේ කියලා කතා කළා. දැන් අපි බලන්න යන්නේ මොකද්ද තාර්කික ద్వාරයක් කියන්නේ, කොහොමද තාර්කික ద్వාර වලට උදාහරණ අපි දෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඔයාලා මේ වෙද්දී අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න එන්න. අපි බලමු මොනවද අපිට ඕන වෙන තාර්කික ద్వාර මේ පාඩමේදී අපි කතා කරන්න කියලා. මූලික තාර්කික ద్వාර ගැන කතා කරද්දී අපි හඳුනගන්න පළවෙනිම තාර්කික ద్వාරය තමයි AND ద్వාරය කියලා කියන්නේ. අපි සර්කිට් එකක් ගැන කතා කළාම සර්කිට් එකකට අපි දෙන්න ඕනේ ආදාන දෙකක් AND ద్వාරයේ හැටියට. මොකද AND ద్వාරයේ වැඩ කරන්න නම් අපිට ආදාන දෙකක් තියෙන්න ඕනේ. අර ට්‍රූත් ටේබල් එක බලුවම තේරෙයි. අපි ට්‍රූත් ටේබල් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරලා තියෙන නිසා අපිට පුළුවන් ට්‍රූත් ටේබල් එකෙන් AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න. බලන්න ට්‍රූත් ටේබල් එකට මම ඇඳලා තියෙනවා ඉන්පුට් දෙකකට. ඉන්පුට් දෙකක් කියන්නේ 2 බල 2යි. එහෙනම් පේලි 4ක් තියෙන්න ඕන. බලන්න ඔයාගේ ට්‍රූත් ටේබල් එකේ මෙන්න මේ විදිහට ඉන්පුට්ස් 4ක් එනවා. ඊට පස්සේ ඉන්පුට්ස් 4ක් හින්දා ඒ 4 දෙකෙන් බෙදලා අරගෙන අපි දෙකක් 0 විදිහටත් ඉතුරු දෙක 1 විදිහටත් දෙනවා. බලන්න ට්‍රූත් ටේබල් එකේ දෙවෙනි කොලම් එක නැත්තම් B input එක මේ බෙදපු කොටස් දෙක ආයි දෙකට බෙදලා 0 1 විදිහට inputs ටික දාලා තියෙනවා. වන්න පළවෙනිම අවස්ථාවේදී A වලත් input එකක් නැති B වලත් input එකක් නැති අවස්ථාවේ output එක 0 කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි කියනවා මේ 0 value එක false කියලා. 1 value එක true කියලා. එතකොට ආගේ ඉන්පුට් එක true වෙනවා false වෙනවා කියලා තමයි අපි කියන්නේ. ඒතකොට ඉන්පුට් එක false වෙලා තියෙද්දි B එකෙත් false වෙලා තියෙද්දි output එකත් false නැත්නම් value එක 0. ඒක වෙන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ circuit එකෙන් බලමු. මෙන්න මේ බැටරි එක හරහා මේ අතර තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට මේ ධාරාව මේ හරහා මෙහෙම ගමන් කරද්දී ඒ switch එක off වෙලා තිබ්බොත් ඒ ස්විච් එක ඕෆ් වෙලා තිබ්බොත් මෙතනින් එහාට ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට ඒ ස්විච් එකත් ඕෆ් වෙලා තියෙද්දි නැත්නම් 0 වැලියු එක තියෙද්දි B ස්විච් එක 0 වැලියු එකක තියෙද්දි ධාරාව මේ හරහා ඇවිල්ලා බල්බ් එක පත්තු වෙන්න chance එකක් නැහැ. ඒකට අපි කියනවා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ 0 වැලියු එකක් පාවිච්චි කරලා. ඊළඟට ඉන්පුට් එක 0 වෙද්දි B input එක 1 වුණොත් ඒ කියන්නේ A input එක true වෙලා B input එක false වෙනවා. මෙතන මෙහෙම ධාරාව වෙනකොට A false වෙලා නම් ඒ කියන්නේ A switch එක on කරලා නැත්නම් B switch එක on වුණත් මෙතනින් ධාරාව එන්නේ නැහැ. මොකද මෙතනින් ධාරාව block වෙලා තියෙනවා. ඒ හින්දා මෙතන බල්බ් එක පත් වෙන්න chance එකක් නැහැ. ඒතර output එක 0. ඊළඟට A input එක on වෙලා තිබ්බොත් A එක on වුණොත් ධාරාව A හරහා යනවා. හැබැයි B input වෙලා නම් මෙතනින් ධාරාව block වෙනවා. එතකොටත් මේ lamp එක පත් වෙන්න chance එකක් නැහැ. හැබැයි A input එකයි B input එකයි දෙකම true වුණොත් දෙකම switches on වෙලා තිබ්බොත් තමයි මෙතනින් ධාරාව ගමන් කරන්න පුළුවන්. එතකොට මේක යා වෙනවා. එතන මෙතනින් ධාරාව ගමන් කරලා lamp එක පත් වෙනවා. එතකොට AND ద్వාර එක ඔයාගේ ආදානයන් දෙකම on වෙලා නම් නැත්නම් value එක එකයි නම් විතරයි output එක එකක් වෙන්නේ. අපි මේ AND ద్వාරයේ සලකන්නේ ಗುಣ කිරීමක් විදිහට. අපි දන්නවා මොන සංඛ්‍යාවක් 0ත් එක්ක ಗುಣ වුණොත් answer එක 0 කියලා. එතකොට බිංදුව බිංදුවෙන් ගුණ වුණත් බිංදුවයි. බිංදුව එකෙන් ගුණ වුණත් බිංදුවයි. එක බිංදුවෙන් ගුණ වුණත් බිංදුවයි. හැබැයි එක එකෙන් ගුණ වුණොත් output එක එකයි. ඒ විදිහට AND ద్వාරය වැඩ කරන්නේ ಗುಣ කිරීමක් විදිහට. ඒතර මේක තමයි AND ద్వාරයේ ට්‍රූත් ටේබල් එක. මේක තමයි සර්කිට් එක. අපි AND ద్వාරයට දෙනවා මෙන්න මේ සිම්බල් එක. ඉන්පුට්ස් දෙකක් එක මෙන්න මේ හැඩේ සිම්බල් එකක් තමයි අපි AND ద్వාරයට දෙන්නේ. අපි A and B කියන එක AND ద్వාරය දුන්නට පස්සේ A and B කියන එක අපි සංකේතාත්මකව ලියන්නේ A.B කියලා. නැත්නම් අපි දාන්නේ
ඩොට් එකක්. එතන මේක තමයි ඇන් ద్వාරයේ මූලික තාර්කික ద్వාර කොටසේ පළවෙනි මූලික තාර්කික ద్వාරය තමයි ඇන් ద్వාරය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි මූලික තාර්කික ద్వාරය. දෙවෙනි මූලික තාර්කික ద్వාරය විදිහට අපි හඳුන්වන්නේ ඕ ద్వාරය. ඕ ద్వාරයේ බලන්න ට්‍රුත් ටේබල් එක දීලා තියෙනවා. ඉන්පුට්ස් ටික අර අපි කතා කරපු විදිහෙන් පිළිවෙලට දාලා තියෙනවා. අපි බලමු ඉන්පුට් එක කොහොමද අවුට්පුට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා මේ සර්කිට් එක පාවිච්චි කරලා. මෙන්න මෙතනින් ධාරාව යනවලු. ඒ යද්දි ඉන්පුට් එක 0 වුණා. ඉන්පුට් එකේ A 0 වුණා. ඒ කියන්නේ A ඔන් වෙලා නැහැ. මෙන්න මේ විදිහට ඕෆ් අවස්ථාවක තියෙන්නේ. B ඕෆ් වුණොත් මේ ධාරාව කොතනින්වත් ගමන් කරන්න විදිහක් නැතුව යනවා. එතකොට මේ ලාම්ප් එක පත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉන්පුට් එක 0 තියෙද්දි ඉන්පුට් A එක 0 තියෙද්දි ඉන්පුට් B එක 1 වුණොත් මේක ඕෆ් වෙලා තියෙද්දි මේක 1 වුණොත් ඒ කියන්නේ මේක ඔන් වුණොත් ධාරාවට පුළුවන් මේ හරහා ගමන් කරලා ලැම්ප් එක පත්තු කරන්න. එහෙනම් ඒකේ අවුට්පුට් එක අපි ගන්නවා 1යි කියලා. ඊළඟට A එක 1 වෙලා B 0 වුණා. එතකොටත් වැඩ කරන්නේ අපි කලින් කතා කරපු විදිහටමයි. A එක යා වෙලා තියෙද්දි B ඕෆ් වුණොත් A එක හරහා ධාරාව ගිහිල්ලා මේ ලැම්ප් එක පත්තු වෙනවා. ඊළඟට අන්තිම අවස්ථාවේදී A එකත් එක වෙලා B එකත් එක වුණොත් ඒ කියන්නේ මේ දෙකම යා වුණොත් මේ දෙක හරහාම කරන්ට් එක යනවා. ඒ ගිහලා මෙන්න මෙතනින් එකතු වෙලා ආයි ලැම්ප් එක පත්තු වෙනවා. ඔයාලට තේරෙනවා ඇති O ద్వාරයේ වැඩ කරලා තියෙන්නේ එකතු කිරීමක් විදිහට. බිඳුවට බිඳුව එකතු වුණොත් බිඳුව. හැබැයි බිඳුවට එක එකතු වුණත් එකට බිඳුව එකතු වුණත් එකයි. හැබැයි 1 එකතු කළාම එකයි වෙන්නේ. මේක යන්නේ true false කියලා සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් binary තමයි තියෙන්නේ. එතකොට 1 එකතු වුණාට දෙකක් වෙන්නේ නැහැ. මොකද අපේ inputs යන්නේ බිඳුව හෝ එක ආකාරයට විතරයි. අපි කලින් කතා කරලා තියෙන truth table කතා කරපු වීඩියෝ එකේදී එතකොට එක හෝ බිඳුව විතරනේ යන්නේ. එතකොට අපි හිතනවා ධාරාව A හරහත් යනවා නම් B හරහත් යනවා නම් ලැම්ප් එක හරහත් යනවා කියලා. අන්න ඒ විදිහට තමයි අපි අවුට්පුට් එක 1යි කියලා ගන්න. එතකොට අපි කියනවා O ద్వාරයේ වැඩ කරන්නේ එකතු කිරීමක් විදිහට කියලා. O ద్వාරයේ වැඩ කරන්නත් හැමතිස්සෙම ඉන්පුට්ස් දෙකක් ඕනෙමයි. ඉතින් මේක තමයි O ద్వාරයේ සිම්බල් එක. මේ සිම්බල් එක ඇතුලෙන් තමයි AB ගිහිලා අවුට්පුට් එක A + B විදිහට එළියට එන්නේ. A.B පාවිච්චි කරා වගේ අපි AB වල O ద్వාරයට පාවිච්චි කරනවා A + B. ඊළඟට මේක තමයි මූලික තාර්කික ద్వාරවල තුන්වෙනි ద్వාරය not ద్వාරය. not කියන්නේ අපි දන්නවා නැහැ කියන තේරුම. එතකොට not ద్వාරයට ඕනේ එක ඉන්පුට් එකයි මොකක් හරි ඒක නෙගටිව් පැත්ත. අපි එක නම් ඉන්පුට් කළේ අවුට්පුට් එක බිඳුවයි. අපි බිඳුව නම් ඉන්පුට් කරන්නේ අවුට්පුට් එක 1යි. එතකොට not ద్వාරයට ඕනේ එක ඉන්පුට් එකක් විතරයි. එතන මේක තමයි not ద్వාරයේ සිම්බල් එක. මේක තමයි සර්කිට් එක. වෝල්ටේජ් එක යද්දී මේක ඔන් වෙලා තිබ්බොත් මේ හරහා කරන්ට් එක ගිහිල්ලා ලැම්ප් එක පත්තු වෙන්නේ නැති වෙනවා. හැබැයි වෝල්ටේජ් එක එද්දී මේක ඕෆ් වෙලා තිබ්බොත් වගේ ස්විච් එක ඕෆ් වෙලා නම් මේ හරහා කරන්ට් එක යන්නේ නැතුව ලැම්ප් එක හරහා කරන්ට් එක ගිහිල්ලා ලැම්ප් එක පත්තු වෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ not ద్వාරයේ නෙගටිව් පැත්ත තමයි වැඩ කරන්නේ කියලා. වාගේ ඉන්පුට් එක 0 නම් අවුට්පුට් එක 1 වෙනවා. ඉන්පුට් එක 1 නම් අවුට්පුට් එක 0 වෙනවා. ඒතර මේ ටික තමයි අපි තාර්කික ద్వාර යටතේ කතා කරන මූලික තාර්කික ద్వාර තුන. මම හිතනවා එතන ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න පුළුවන්. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔයාලට තාම මොන හරි ඉගෙන ගන්න ආස දේවල් තියෙනවා නම් comment section එකේ දාලා තියන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.